කසාද වෙන්නේ ගැහණියක් බැරිම තැන. එතකොට ඇයට තව කසාදයක් හිමි වෙනවා කියන එක මොකක්ද තියෙන ගැටලුව? ඇයි අය කැමති නැද්ද? ඇයට හොඳ නැද්ද සතුටින් ජීවත් වෙන්න? ඇයට හොඳ නැද්ද දරුවෙක් හදන්න? ලස්සන පෞල් ජීවිතයක් හදන්න ඇයට හිමි නැද්ද? දික් කසාද නම් පැත්තකට වෙන්න ඕනද? එතකොට පිරිමියට තව කසාද බඳින්න පුළුවන්ද? එහෙම කමක් නැද්ද? එතකොට මේ සංස්කෘතිය අපේ ලංකාවේ විතරයි නේද? පිටරට මේවා ගණන් ගන්නවද? හැබැයි මේ මිනිස්සු කොච්චර සතුටින් ජීවත් වෙනවද? ඇයි දෙයනේ මේ බුදුදහම තියෙන රටක ඇයි මේ අපේ හදවත් උණු වෙන්නේ නැත්තේ? ඇයි මේ හදවතේ දැනෙන්නේ නැත්තේ මම මේ ගහන මැසේජ් එක මගේ මල්ලිට වුණොත් මම මේ කියන දේ මගේ නංගිට වුණොත් මට වුණොත් මට කෑ ගහලා මේ මිනිස්සු නම් අඩුමතරම ප්‍රෝග්‍රෑම් එකකට හරි ඇවිල්ලා උද නැද්ද කියන්න පුළුවන්. මම කාටද කියන්නේ? අයියා අපි දෙයක් කියනකොට හැමතිස්සෙම ඒ පව නම් මම ඇත්තටම අද මේ මොහොතේ කියන ඒ පව පුරව ගන්න එපා. ඒ පව ඒ කියන්නේ ඒක ගෙවල් ඉවර කරන්න බැරි පවක්. ඔය කරන්නේ